අද වීඩියෝ එකේ ටයිටල් එක දැක්කාම ඔයාලට හිතෙන්න පුළුවන් මම අද මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇයි මම ට්වින් ෆ්ලේම් ලේබල් එක අත්හරින්න කියන්නේ කියලා. ඉතින් ට්වින් ෆ්ලේම් කියන්නේ ඇත්තම සංකල්පයක්. ට්වින් ෆ්ලේම් ජර්නි එක කියන්නේ ඇත්තම එක්ස්පීරියන්ස් එකක්. නමුත් ට්වින් ෆ්ලේම් ජර්නි එකක ඉස්සරහට යන්න නම් කෙනෙක් ආධ්‍යාත්මිකව දියුණු වෙන්න ඕනේ. ට්වින් ෆ්ලේම් ජර්නි කියන්නෙම කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුවීමේ ජර්නි එක. ඉතින් අපි මේ ජර්නි එකේ ඉස්සරහට යද්දී එක එක ට්‍රැප්ස් වලට අහු වෙන්න පුළුවන් ආධ්‍යාත්මික දියුණුවට බාධා ඇති වෙන. මාර්ගයේ වැරදෙන තැන් තියෙන්න පුළුවන්. ඒ වගේම දුක හිතෙන ලූප් වල දිගටම හිර වෙලා ඉන්න පුළුවන් ඒන් මිදෙන්න බැරුව. ඉතින් ට්වින් ෆ්ලේම් ලේබල් එක නිසා අපි සමහර විට අපේ ආධ්‍යාත්මික දියුණුවට බාධා වෙන ට්‍රැප්ස් වල හිර වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ට්‍රැප්ස් කීපයක් පෙන්වලා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ඉතින් Taman ට්වින් ෆ්ලේම් ජර්නි එකක යනවා නම් Tamanට සිදුුනේ මොකක්ද? සිද්ධ වෙමින් පවතින්නේ මොකක්ද කියන දේ තේරුම් ගැනීමට පමණක් ට්වින් ෆ්ලේම් ගැන දැනුම භාවිතා කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ට්වින් ෆ්ලේම් ලේබල් එක තදින් අල්ලගන්නේ නැතුව. ට්වින් ෆ්ලේම් විතරක් නෙවෙයි ඕනම ලේබල් එකක් තදින් අල්ලගත්තාම තමන්ව එක එක විදියට ලේබල් කරගත්තාම ඒක අපේ ආධ්‍යාත්මික ගමනට බාධාවක්. මොකද අපි අපිව යම් කිසි විදියකට ලේබල් කරගත්තොත් අපි ෆික්ස්ඩ් අයිඩෙන්ටිටි එකක් හදාගන්නවා. ඒ කියන්නේ නියත අනන්‍යතාවයක් හදාගන්නවා. ඉතින් ඒක ආධ්‍යාත්මික දියුණුවට බාධාවක්. ඒ කියන්නේ අපි අපේ ඊගෝ එක එහෙම නැත්නම් මමත්වයේ පෝෂණය කරනෝ ඒ අනන්‍යතාවය නිසා. ඉතින් සංකල්ප, ඒ කියන්නේ කන්සෙප්ට්ස් වලින් එහා ගිය අපේ ඇත්තම ස්වභාවය අත්විඳින එක වෙනුවට අපිව අනන්‍යතාවයකට එහෙම නැත්නම් යම්කිසි රෝල් එකකට කොටු කරනවා මේ ලේබල්ස් නිසා. ඉතින් එතකොට අපේ යථා ස්වභාවය ගැඹුරටම අවබෝධ කරගන්න එහෙම නැත්නම් අනිත් අය ගැන තිබෙන මෛත්‍රිය කරුණාව වර්ධනය කරගන්න එහෙමත් නැත්නම් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට බාධාවක් ඇති වෙන්න පුළුවන්. බාධාවක් ඇති වෙන්න පුළුවන් ලේබල්ස් තදින් අල්ලගෙන අපව රාමුවකට කොටු කරාම. ඇත්තටම ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන්නේ මේ වර්තමානයේ කිසිම පැරණි දත්තයක් සංකල්පයක් නැතුව අත්විඳින්න පුළුවන්කම ලැබෙද්දී. ඉතින් අපි දැන් ට්වින් ෆ්ලේම් ලේබල් එක ගැන කතා කරමු. ඉතින් අපි මෙහෙම හිතමු ඔයාට ට්වින් ෆ්ලේම් කියලා හිතෙන කෙනෙක් මුණ ගැසුණා කියලා. ඒ මුණ ගැසීම නිසා ඔයාගේ ජීවිතය උඩි යටිකුරු වෙලා ඔයා ආධ්‍යාත්මික ජීවිතයකට මුල පුරන්න පටන් ගත්තා කියලා. දැන් මේ ට්වින් ෆ්ලේම් ලේබල් එක තදින් අල්ලගත්තොත් අපි ආධ්‍යාත්මික දියුණුවට යන ගමනේදී අහුවෙන්න පුළුවන් ට්‍රැප්ස් කීපයක් මම පෙන්වලා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. ඉතින් අපි හැමෝම ට්වින් ෆ්ලේම් ලේබල් එක ගැන මුලින්ම අහන්න ලැබුණාම අපි ඒ ගැන විස්තර හොයන්න පටන් ගන්නවා නේද? ඊට පස්සේ තේරුම් ගන්නවා මම ට්වින් ෆ්ලේම් ජර්නි එකක යනවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ව ලේබල් කරගන්නවා ට්වින් ෆ්ලේම් කෙනෙක් විදියට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපි ඒකෙන් අයිඩෙන්ටිටි එකක් අනන්‍යතාවයක් හදා ගන්නවා. ඒ ලේබල් එක තදින් අල්ලගෙන. ඉතින් එහෙම වුණාම ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් පළවෙනි දේ තමයි ට්වින් ෆ්ලේම් ලේබල් එකෙන් අදහසක් එනව නේද? අපි දන්න දත්ත අනුව ට්වින් ෆ්ලේම් කියන්නේ අපිව සම්පූර්ණ කරන්න එන කෙනෙක් කියලා. එයා පර්ෆෙක්ට් පාර්ට්නර් කෙනෙක් කියලා. ඒ කෙනා ලැබුණොත් තමයි අපිව කම්ප්ලීට් වෙන්නේ කියලා. ඉතින් මේ අදහස ආධ්‍යාත්මික දියුණුවට බාධාවක්. ඇයි එහෙම වෙන්නේ? අපි හිතන්න පටන් ගන්නවා එයා අපේ ඉමෝෂනල්, ස්පිරිචුවල් නීඩ්ස් ඔක්කොම සම්පූර්ණ කරයි කියලා. ඉතින් එහෙම නොවුනාම අපිට දුකක් ඇති වෙනවා. කනගාටුවක්, සෆරින් එකක් ඇති වෙනවා. අපේ බලාපොරොත්තු බිඳ වැටෙනකොට.
ඉතින් අපිට බැහැ අපේ සතුට වෙනුවෙන් වෙන කෙනෙක් මත යැපීමක් ඇති කරගන්න. කාටවත් බැහැ අපිව සම්පූර්ණ කරන්න. ට්වින් ෆ්ලේම් කියන්නේ භාගයක් නෙවෙයි සම්පූර්ණ පුද්ගලයෙක්. ඉතින් අපි අපේ සතුට ආදරය සැනසීම ෆුල්ෆිල්මන්ට් එක අප තුළින් සොයාගත යුතුයි. කෙනෙක් ආධ්‍යාත්මිකව දියුණු වෙනකොට Taman ඇතුළතින් සම්පූර්ණ තෘප්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි වෙනත් කෙනෙක් අපිව සතුටු කරන්න, අපිව සම්පූර්ණ කරන්න එනකම් කියලා බලා නොසිටිය යුතුයි. ඉතින් මම කලින් කිව්වා වගේ ට්වින් ෆ්ලේම් කෙනෙක් කියන්නේ වෙන වෙනම සම්පූර්ණ පුද්ගලයන්. අනිත් දේ තමයි Taman ට්වින් ෆ්ලේම් කෙනෙක් කියලා තදින් හිතෙන්න පටන් ගත්තාම වෙන්නේ අපි අහලා තියෙන දත්ත අනුව ඔයාගේ ට්වින් ෆ්ලේම් නැවත එනකන් කියලා බලාගෙන ඉන්න පටන් ගන්නවා. මොකද අපි අහලා තියෙනවනේ ට්වින් ෆ්ලේම් සෙපරේට් වෙනවා ඊට පස්සේ රීයුනියන් එකකට එනවා කියලා. එතකොට අපි හිතන්න පටන් ගන්නවා එයා ආපහු ආවොත් තමයි මගේ සතුට තියෙන්නේ. එහෙම නැත්නම් එයා නැවත ආවොත් විතරයි මාව සම්පූර්ණ වෙන්නේ කියලා එයා එනකම් බලාගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් ආධ්‍යාත්මික මාර්ගයක යන කෙනෙක් අනාගතේ යම් දෙයක් සිදු වෙනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. සතුට එහෙම නැත්නම් අවබෝධයටපත් වෙන්න. ඉතින් වර්තමාන මොහොතේ අවබෝධයට ළඟා වෙන්න පුළුවන්. ඉතින් යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි භෞතික වස්තුවක් හෝ යම්කිසි achievement එකක් Tamanට අනාගතේ ලැබෙනකන් කියලා බලාගෙන සිටිය යුතු නැහැ. අපේ සතුට අවබෝධය සොයාගත යුත්තේ වර්තමාන මොහොත තුළ. ඉතින් අපි සමාජයේ මිනිසුන් දැකලා තියෙනව නේද? සතුටු වෙන්න අනාගතේ යම්කිසි දෙයක් සිදු වෙනකම් බලාගෙන ඉන්නවා. නමුත් ඒ දේ ලැබුණට පස්සේ ඒ සතුට තියෙන්නේ ටික දවසයි. ඉතින් ආධ්‍යාත්මිකව දියුණු කෙනෙක් අනාගතේ සතුටු වෙන්න බලාගෙන ඉන්නේ නැහැ. වර්තමාන මොහොත තුළ සතුට පවතිනවා. ඉතින් ට්වින් ෆ්ලේම් එනකම් කියලා බලාගෙන ඉන්නේ නැතුව ඒ ફોකස් එක Taman වෙතට ගන්න වර්තමාන මොහොත ફોකස් කරන්න. ඉතින් ඔබ මේ මොහොතේ තෘප්තිමත් නැත්නම් ට්වින් ෆ්ලේම් ලැබුණත් තමන්ගේ wounded energies, trauma තියෙනවා නම් ඒ සතුට දිගුකල් පවතින්නේ නැහැ. ඉතින් අපි ඇතුළතින් හීල් වෙලා තෘප්තිමත් පුද්ගලයන් බවට පත්විය යුතුයි. ඉතින් තව ට්‍රැප් එකක් මම පෙන්වලා දෙන්නම්. ට්වින් ෆ්ලේම් ලේබල් එක තදින් අල්ල නොගත්ත යුතු තවත් හේතුවක් Taman ට්වින් ෆ්ලේම් කියලා අනවශ්‍ය විශේෂිත බවක් Tamanට ආරෝපණය කරගන්න එකෙන් ස්පිරිචුවල් ඊගෝ එකක් හදාගන්න පුළුවන් සමහර කෙනෙක්. මම හරි විශේෂ කෙනෙක්, මම ස්පිරිචුවල් මිෂන් එකකට ආව ඉතාම පරිණත ආත්මයක් කියලා. ඉතින් ඒකෙන් Tamanට ග්‍රැන්ඩියෝසිටි එකක්, කියන්නේ උත්කෘෂ්ඨ බවක් ආරෝපණය කරගන්න පුළුවන්. ඉතින් මෙය ආධ්‍යාත්මික දියුණුවට බාධාවක්. අපි මේකට කියනවා ස්පිරිචුවල් ඊගෝ කියලා. ඉතින් අපි ආධ්‍යාත්මික දියුණු වෙනවා කියන්නේ අපි ඊගෝ එකේ ස්ට්‍රක්චර් එකෙන් මිදෙනවා. ඉතින් ආධ්‍යාත්මික මාර්ගයක යන කෙනෙක් නැවත ස්පිරිචුවල් ඊගෝ එකක් හදාගන්න ඕනේ නැහැනේ නේද? ඉතින් තව දෙයක් තමයි ඕනම රිලේෂන්ෂිප් එකක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් ට්වින් ෆ්ලේම් ලේබල් එක නිසා කෙනෙකු ටොක්සික් අන්හෙල්ති බිහේවියර් තියෙන කෙනෙක් සමග වුණත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් ට්වින් ෆ්ලේම් කියලා හිතාගෙන. මොකද අපි අහලා තියෙන දත්ත අනුව හිතනවා මේ දුක් වේදනා ඔක්කොම ඩිවයින් ප්ලෑන් එකක්. අපිට මේ දුක විඳින්නම වෙනවා කියලා. ඉතින් ඒක වැරදි වැටහීමක්. ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකක ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි කොයිම වෙලාවකවත් හිතන්න හොඳ නැහැ ටොක්සික් බිහේවියර් එකක් ඉවසගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් ට්වින් ෆ්ලේම් උනත් නැතත් ටොක්සික් බිහේවියර් එකක් ඉවසගෙන ඉන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕනේ Tamanට ගෞරව කරන්න ඉගෙනගෙන අනිත් අයට සීමාවන් දාන්න. නැත්නම් වෙන්නේ වේදනාවල් වලට මුහුණ දෙන්න වෙනවා විතරයි, කිසිම වර්ධනයක් වෙන්නේ නැහැ. ඉතින් අපි ට්වින් ෆ්ලේම් නොවන කෙනෙක්ගේ ටොක්සික් හැසිරීමක් අපි ඉවසන්නේ නැහැ නේද? ඉතින් අපි දිගින් දිගටම ටොක්සික් හැසිරීමක් අනුමත කරොත් Tamanගෙත්
ට්වින් ෆ්ලේම්ගේ දෙදෙනාගෙම ආධ්‍යාත්මික දියුණුවක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුව වෙනුවට ටොක්සික් ලූප් වල හිර වෙලා ඉන්න පුළුවන් දිගු කාලයක්. අනිත් කාරණය තමයි අපි අහලා තියෙන දත්ත අනුව ට්වින් ෆ්ලේම් කියන්නේ හරිම විශේෂ සම්බන්ධතාවයක්. ඉතින් අපි ට්වින් ෆ්ලේම් කියලා හිතන කෙනා තියාගන්න. එහෙම නැත්නම් ට්වින් ෆ්ලේම්ව හොයාගන්න කියලා ජීවිතේ වැදගත් වෙන අනිත් සම්බන්ධතාවයන්, යාළුකම්, තමන්ගේ බෞද්ධික දියුණුව, තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරගන්න, ඉගෙනීමේ කටයුතු කරන්න, මේ හැම දෙයකටම තමන් වෙන් කරන කාලේ ශ්‍රමය වැය කරන්න පුළුවන් නිරපරාදේ. ඉතින් මොකද මුළු ෆෝකස් එකම තමන්ගේ මුළු ශක්තියම යොදවන්නේ මේ තනි පුද්ගලයෙක් වෙනුවෙන් නිසා. ඒ නිසා තමන්ගේ ජීවිතේ අනිත් පැතිවල, අනිත් සම්බන්ධතාවයන් වල කඩාවැටීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ට්වින් ෆ්ලේම් ඉන්ෆෝමේෂන් ඕනවට වඩා බලන්න ගියාම, ඒ වගේම ටැරෝ රීඩින්ග්ස් වගේ දේවල් අහන්න ගියාම ඔයා සමහර විට දුක හිතෙන ලූප්ස් වල හිර කරලා තියන්න පුළුවන්. මම ට්වින් ෆ්ලේම් වීඩියෝස් කරනවා තමයි. නමුත් ඔයාට ගොඩක් ඕවර්වෙල්මින් නම් ට්වින් ෆ්ලේම් එක්ස්පීරියන්ස් එක, ට්වින් ෆ්ලේම් වීඩියෝස් බලන එක පවා නතර කරන එක ලොකු සැනසීමක් ඇති කරන්න උදව් වෙන්න පුළුවන්. දුක හිතෙන ලූප්ස් වලින් ඔයාව එළියට ගන්න. ඒ වගේම ටැරෝ රීඩින්ග්ස් අහන එක ලොකු බාධාවක් ඇති කරනවා. මොකද ඒ රීඩින්ග්ස් පොදුවේ අහන හැමෝටම කරන රීඩින්ග්ස්. ඉතින් ඔයා ඒවා අහලා අනාගතය ගැන වැරදි බලාපොරොත්තු තියාගන්න පුළුවන්, කාලවකවානු ගැන. ඒ නිසා ඔයාව ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරනවා වෙනුවට වේටිං මෝඩ් එකක හිර කරලා තියන්න පුළුවන්. ඒ වගේම තමන්ව රවටා ගැනීමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඉන්ටුයිෂන් එක ෆලෝ කරන්නේ නැතුව එළියෙන් උත්තර හොයන්න යන එක, ඒ මත ඩිපෙන්ඩ් වෙන එක බාධාවක් ඇති කරන්න පුළුවන් ඔයාගේ දියුණුවට. තමන්ට කරන්න තියෙන හීලිං එක ගැන ෆෝකස් කරන්නේ නැතුව, ඒ ගැන රෙස්පොන්සිබිලිටි එක ඔයා ගන්නේ නැතුව වෙනත් එක්ස්ටර්නල් ෆෝස් එකක් ඔයාගේ ජර්නි එක පාලනය කරනවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් ඒක බාධාවක් ඇති කරනවා. ඒ වගේම හැම ටැරෝ රීඩර් කෙනෙක්ම හොඳ ඉන්ටෙන්ෂන් එකකින් වැඩ කරන්නේ නැහැ. සමහර අය ට්වින් ෆ්ලේම් රීඩින්ග්ස් කරන්න පුළුවන් වීඩියෝස් බලන අය වැඩි කරගන්න, ඔයාලව ඇට්‍රැක්ට් කරලා අල්ලගෙන තියාගන්න. ඉතින් ඒ වගේ ට්‍රැප්ස් වලට අහු වෙන්න පුළුවන් ඔයාලා සිහියෙන් කටයුතු කරේ නැත්නම්. අන්තිමට කියන්න තියෙන්නේ, ඔයා ළඟ දැනට නැති, ඔයත් එක්ක සම්බන්ධය එපා කියලා දැන් වෙන් වෙලා කෙනෙක් ඉන්නවා නම්, ඔයා ඒ ගැන දුක් වෙනවා නම්, එයා එනකම් බලාගෙන ඉන්නවා නම්, ඔයා ඒ කෙනා ගැන තියෙන ෆෝකස් එක Taman වෙතට ගන්න. වර්තමාන මොහොතේ ඔබේ ජීවිතය ගැන ෆෝකස් කරන්න. මොකද දැන් මේ මොහොතේ ඔබ ළඟ ඒ කෙනා වාඩි වෙලා නැත්නම් තමන්ගේ ෆෝකස් එක, ඇටෙන්ෂන් එක ඒ කෙනා ගැන යොදවන එක තේරුමක් නැති වැඩක් නේද? අතීතේ සිදු වෙලා ඉවරයි. අනාගතේ තවම ඇවිත් නැහැ. ඉතින් වර්තමාන මොහොත තමයි ජීවිතය කියන්නේ. ඉතින් මේ මොහොතේ ජීවත් වෙන්න. ඉතින් ඔයා ඔයාගේ ආධ්‍යාත්මික දියුණුව, ඔයාගේ හීලිං එක ගැන තමයි අරමුණු කරන්න ඕනේ. ඉතින් ඔයා ට්වින් ෆ්ලේම් කියලා හිතන කෙනා ඔයාගේ ඇත්තම ට්වින් ෆ්ලේම් නම් ඔයාගේ ආධ්‍යාත්මික දියුණුව එයාටත් බලපානවා. ඉතින් පුද්ගලයාව එහෙම නැත්නම් ට්වින් ෆ්ලේම් ලේබල් එක අත්හරින්න. ඔයාගේ ආධ්‍යාත්මික දියුණුව අරමුණු කරගන්න. ඒ වගේම ට්වින් ෆ්ලේම් කෙනෙකුගේ විශේෂත්වය තමයි තමන්ට ආදරය කරන විට තමයි එයා ඔයාට ආදරය කරන්නේ. ඉතින් ඒක විශේෂත්වයක් ට්වින් ෆ්ලේම් කෙනෙකුගේ අනිත් සම්බන්ධතාවයන් වලට වඩා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා, සහ හිතන්න යමක් ඉතුරු කරයි කියලා. ඉතින් මේ වීඩියෝ එකට සවන් දුන්නට ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.